සුබ දවසක් ඔයාලා හැමෝටම Cooking with Kavi YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න අදත් අලුත් රෙසිපි එකකින් ආවා. අද අපි බලමු ගෙදරදීම කඩේ රසට උළුඳු වඩේ හදාගන්න කොහොමද කියලා. අද මම මේ උළුඳු වඩේ හදන්නේ උඳු ඇට වලින්. මේ තියෙන්නේ පැය 7ක් වගේ මම පොඟවගත්තු උඳු ඇට ටික. අපි දැන් මේ උඳු ඇට ටික මුලින්ම හොඳට අඹරගමු. ඉතින් උඳු ඇට ටික පැය 7ක් වගේ පෙඟුනට පස්සේ අපිට මේක හරිම පහසුවෙන් අඹරගන්න පුළුවන්. ඔයාලට මේ උළුඳු වඩේක කඩේ තියෙන උඳු පිටි පැකට් එක අරන් හදාගන්නත් පුළුවන්. හැබැයි අපිට උළුඳු වඩේක නියම රස ගන්න මෙන්න මේ විදිහට උඳු ඇට අරන් අඹරලා ගන්නවා නම් ඒක ගොඩාක් හොඳයි. මෙතන මම උඳු ඇට ග්‍රෑම් 100ක් වගේ තමයි අරන් තියෙන්නේ. ඔයාලා කැමති ප්‍රමාණයක් ගන්න. ඔන්න ඉතින් මේ තියෙන්නේ හොඳින් අඹරගත්තු උඳු ඇට ටික. දැන් අපි මේක භාජනයකට දාගමු. ඊළඟට මේ හොඳින් අඹරගත් උඳු ඇට ටිකට මම පාන් පිටි වලින් කප් 1/2ක් වගේ එකතු කරගන්නවා. ඔයාලට ඒ වෙනුවට කඩල පිටි එකතු කරගන්නත් පුළුවන්. ඊළඟට මම ලුණු කුඩු තේ ඇඳි 1/2ක් වගේ එකතු කරලා හොඳින් මිශ්‍ර කරගන්නවා. ඊළඟට මේ ටික හොඳින් මිශ්‍ර කරගත්තට පස්සේ මම කපාගත්තු බීලුණු ගෙඩියක්, නයිමිරිස් කරල් 2-3ක් සහ කපාගත්තු කරපිංචා ටික එකතු කරගන්නවා. මේ ටිකත් හොඳින් මිශ්‍ර කරගමු. ඊළඟට ඒ ටික හොඳින් මිශ්‍ර කරගත්තට පස්සේ අපි මේකට මද රස්නේ වතුර ටිකෙන් ටික එකතු කරමින් අපේ මිශ්‍රණය හදාගමු. මෙතනදී වතුර ගොඩාක් එකපාර එකතු කරගන්න නැතුව අපි වතුර පොඩ ටිකෙන් ටික එකතු කරමින් තමයි අපේ මිශ්‍රණය හදාගන්න ඕනේ. මෙතනදී අපි හදාගන්න ඕනි ගොඩාක්ම ඝන නැති මිශ්‍රණයක්. ඉතින් මම ඔයාලට මිශ්‍රණය පදම් මොන වගේද කියලා පෙන්නන්නම්. මුලින්ම අත් දෙකේම හොඳින් වතුර ගාගෙන මිශ්‍රණයෙන් පොඩි ප්‍රමාණයක් අරන් බලන්න උළුඳු වඩේ හැඩයට හදලා හදාගන්න පුළුවන්ද කියලා. ගොඩාක්ම දියරු වගේ දැනෙනවා නම් ඔයාලට තව පිටි පොඩ්ඩක් එකතු කරගන්න පුළුවන්. ඔන්න දැන් අපේ උළුඳු වඩේ මිශ්‍රණය හදලා ඉවරයි. අපි දැන් මේ ටික හොඳින් බෙදගමු. ඉතින් මම මෙන්න මේ විදිහට චාච්චයක් ලිපේ තියලා ඒකට තෙල් එකතු කරලා තියෙනවා. ඉතින් ඔයාලා තෙල් ගොඩක් වැඩි කරගන්න එපා. එහෙම වුණොත් අපි මේක අතින් දාන නිසා තෙල් ටික අපේ අත්තට විසියෙන්න බලනවා. ඉතින් මේ විදිහට වතුර ගාගත්තම අපිට අතේ ඇලෙන්නේ නැතුව මේක හරිම පහසුවෙන් හදා ගන්න පුළුවන්. ඊළඟට මේක මෙහෙමම තෙල් චාච්චයට දාලා අපිට බෙද ගන්නයි තියෙන්නේ. ඉතින් කලින් කිව්වා වගේ තෙල් වැඩි කරගත්තොත් එimhe අපේ අතෙත් වතුර තියෙන නිසා වතුර තෙල් චාච්චයට වටනොත් අපේ අතට තෙල් ඉසෙන්න පුළුවන්. ඒ නිසා වඩේක බැදෙන්න ඇති තරමට විතරක් තෙල් දාගන්න. ඊළඟට මේක දෙපැත්ත පෙරලෙමින් දෙපැත්තම හොඳින් බැද ගන්න. උළුඳු වඩේකේ දෙපැත්තම මෙන්න මේ වගේ ලස්සන පාටකට ආවට පස්සේ අපි මේක ලිපෙන් බාගමු.
ඊළඟට අපි මේ විදිහටම ඉතුරු උළුඳු වඩේ ටිකත් හදාගමු. හැම වඩේකගෙදීම අතේ වතුර පොඩ්ඩක් ගන්න. එහෙම නැත්නම් මේ මිශ්‍රණය පොඩ්ඩක් දියාරුවට වගේ තියෙන නිසා අපේ අතේ ඇලෙනවා. ඔන්න ඉතින් මේ තියෙන්නේ ඒ විදිහට හදාගත්තු උළුඳු වඩේ ටික. ඉතින් බලන්න අපිට හරිව පස්සේ මේක හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේක ගෙදරදී අනිවාර්යයෙන්ම හදලා රස බලන්න. ඉතින් අලුත් වීඩියෝ එකකින් නැවත දවසක හමු වෙමු. වීඩියෝ එක නරඹුවට ගොඩාක් ස්තුතියි.